ආයිබෝවන් දුවේ පුතේ අපි මේ රෙකෝඩින් එකේ වීඩියෝ එකෙන් ඔයාට අද ගේන්නේ අපොස්ස සාමාන්‍ය පෙළ පසුගිය විද්‍යාව ප්‍රශ්න පත්‍රවල භෞතික විද්‍යා බහුවර්ණ ප්‍රශ්න විවරණය. එතකොට මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔයා විශේෂයෙන් උසස් පෙළට විද්‍යාව හෝ ගණිතය විෂය ධාරාවන් යටතේ උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තු වෙන දරුවෙක් නම් එහෙම නැත්නම් ඔයා විද්‍යාවට සාමාන්‍ය පෙළ විද්‍යාවට හොඳ ප්‍රතිඵලයක් විශිෂ්ට ප්‍රතිඵලයක් ගන්න බලාපොරොත්තු වෙන දරුවෙක් නම් ඔයාට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි. විශේෂයෙන් ඔයාට හම්බෙන භෞතික විද්‍යා බහුවර්ණ ප්‍රශ්න නිවැරදිව කරගන්න. හරි, එහෙනම් අපි බලමු මොනවද ඔයාට ඇවිල්ලා තියෙන භෞතික විද්‍යා බහුවර්ණ ප්‍රශ්න කියලා. දෙදාස් 19 පේපර් එකේ මුලින්ම ඇවිල්ලා තියෙන ෆිසික්ස් ප්‍රශ්නේ 11 වෙනි ප්‍රශ්නේ පෘථුවිය මතු පිටදී ගුරුත්වජ ත්වරණය 10යි ms ඍණ 2 වේ. ඔක 2024 පේපර් එකේ තිබුණා 23 පේපර් එක. සාදමතු පිට ගුරුත්වජ ත්වරණය පෘථුවියේදී මෙන් 6න් එකකි. හදේදී ගුරුත්වජ ත්වරණය පෘථුවියේ ගුරුත්ව ත්වරණයෙන් 6න් එකයි. පෘථුවිය මතු පිටදී මිනිසෙකුගේ බර නිව්ටන් 600ද. සාදමතු පිටදී බර කියලා කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය. එතකොට ගුරුත්වජ ත්වරණය වෙනස් වෙද්දී තමයි බර වෙනස් වෙන්නේ. ඒතකොට පෘථුවියේදී බර 600යි නම් හදේදී බර ඒකෙන් 6න් පංගුවයි. 600 6 බෙදුනහම 100යි. උත්තරේ දෙවෙනි එක. හරි. ඊළඟට 15 වෙනි ප්‍රශ්නේ තප්පර 25කදී වස්තුවක චලිතය දී ඇති ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් දැක්වේ. වස්තුවේ චලිතය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. වස්තුවේ මන්දනය 2 ms ඍණ 2. එතකොට දැන් මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය ගත්තාම මේ කෑල්ලේ තියෙන්නේ ත්වරණයක්. ඔය කෑල්ලේ තියෙන්නේ ත්වරණයක්. ඊළඟට මේ කෑල්ලේ තියෙන ඒකාකාර ප්‍රවේගයක්, මේ කෑල්ලේ තියෙන්නේ මන්දනයක්. හරිද? එතකොට එයා මන්දනය කියන එක හොයන්න කියලා කියන්නේ. මන්දනය 2 ms ඍණ 2ද කියලා බලන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය හොයන්නේ. මේ උස මේ දුරෙන් බෙදන්න. එතකොට මේ උස 10යි. මේ උස 5යි. එතකොට 10 5න් බෙදුනහම මන්දනයේ විශාලත්වය 2යි. එතකොට නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා කියන්නේ. එතකොට වස්තුවේ මන්දනය 2යි කියන එක හරි. එතකොට ඒක තමයි උත්තරේ. එතකොට හරි උත්තරේ පළවෙනි එකෙන්ම හම්බ වෙනවනම් ආය අනිත් උත්තර දිහා බලන එකේ තේරුමක් නැහැ. නේද? එතකොට වස්තුවේ මන්දනය 2යි කියන එක හරි. අනිත් උත්තර තුනම වැරදි. ඒ උත්තරත් බැලුවොත් එහෙම වස්තුවේ විස්ථාපනයේ ශූන්‍යයි කියන එක වැරදි. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දුන්නාම මෙන්න මේ ත්‍රපීසියමෙන් ආවරණය වන වර්ගඵලය වස්තුවේ විස්ථාපනයට එහෙම නැත්නම් ගමන් කළ දුරට සමාන වෙනවා. ඊළඟ වස්තුවේ ත්වරණය 10යි කියන එක වැරදි. ත්වරණය කියලා කියන්නේ මේ බිඳුවේ ඉඳන් 10 දක්වා තියෙන රේඛාවේ අනුක්‍රමණය. අනුක්‍රමණය හොයන්නේ මෙන්න මේ උස මේ දුරෙන් බෙදන්න ඕන. එතකොට 10 10න් බෙදුනහම 1යි කියලා එන්නේ. එතකොට ත්වරණය 10යි කියන එක වැරදි. ඊළඟ වස්තුව 10යි ms ඍණ 1 ප්‍රවේගයෙන් තප්පර 20ක් චලිත වේ කියන එක වැරදි. 10යි ms ඍණ 1 ප්‍රවේගයෙන් චලිත වෙලා තියෙන තප්පර 10යි. ඔන්න ඔය පරාසය. එතකොට උත්තරේ වෙන්නේ පළවෙනි එක. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ බලන්න 18 වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ
ඒකාකාර ප්‍රතිරෝධයක් සහිත සමාන දිග ඇති කම්බි තුනක් ඇත. ඉන් පළමුවැන්න එලෙසමද දෙවැන්න සමාන කොටස් දෙකකටද තුන්වැන්න සමාන කොටස් තුනකටද කපා අවස්ථා තුනකදී එකම පරිපථයේ XY අතරට සම්බන්ධ කර ඇති ආකාර පහත දැක්වේ. බැටරි වෝල්ටීයතාව නියතව පවතී යයි උපකල්පනය කරන්න. එතකොට මේ සර්කිට් තුනේම බැටරි වෝල්ටේජ් එක 6යි. එතකොට බැටරි වෝල්ටේජ් එක වෙනස් වෙන්නේ නැහැ කියන එකේ තේරුම හැමෝටම හම්බෙන විභවාන්තරය සමානයි. දැන් ඔයා හිතන්නකෝ කම්බිය කපන්න කලින් ඒ මුළු කම්බියේම ප්‍රතිරෝධය අපි R කියලා ගත්තොත් මෙන්න මේ පරිපථයේ ප්‍රතිරෝධය වෙන්නේ R. කෑලි දෙකකට කපපුවම එක කෑල්ලක ප්‍රතිරෝධය වෙනවා R බෙදීම 2ක්. දිග දෙකට බෙදෙද්දී ප්‍රතිරෝධය දෙකට බෙදෙනවා R බෙදීම 2ක්. එතකොට මේකේ R බෙදීම 3 තියෙන්නේ. R බෙදීම 3. එතකොට දැන් අපෙන් අහන්නේ පරිපථයට සම්බන්ධ කර ඇති බල්බ් වලින් වැඩිම දීප්තියක් තියෙන බල්බය. දීප්තිය වැඩි වෙන්නේ ධාරාව වැඩි වුණාම. ධාරාව වැඩි වෙන්නේ සපල ප්‍රතිරෝධය අඩු වුණාම. සපල ප්‍රතිරෝධය අඩු වෙන්න නම් පරිපථයක සමාන්තරගත සම්බන්ධතා තියෙන්න ඕන. එතකොට මේ පළවෙනි සර්කිට් එකේ මේකේ සපල ප්‍රතිරෝධය වෙන්නේ R ම තමයි. සපල ප්‍රතිරෝධය R. මේකේ සපල ප්‍රතිරෝධය වෙන්නේ R බෙදීම දෙකක් සමාන්තරගතව තියෙනවා කියන එකේ තේරුම මෙතන සපල ප්‍රතිරෝධය වෙන්නේ R බෙදීම දෙකක් සමාන්තරයි කියන්නේ R බෙදීම 4යි. මෙතන සපල ප්‍රතිරෝධය R බෙදීම 6යි. දැන් ඔයාට විද්‍යාවේ උගන්වනවානේ සපල ප්‍රතිරෝධය හොයන විදි. එතකොට අඩුම සපල ප්‍රතිරෝධයක් තියෙන්නේ තුන්වෙනි පරිපථයේ. එතකොට ඒකේ තමයි වැඩිම ධාරාවක් බල්බ් එක තුලින් ගලන්නේ. එතකොට වැඩිම දීප්තියක් තියෙන්නේ තුන්වෙනි අවස්ථාවේදී. එතකොට 18 වෙනි ප්‍රශ්නයේ උත්තරේ තුන්වෙනි එක. එතකොට ඔයාලට මෙතනදී දැනගන්න ඕන දේ තමයි කම්බියක් කෑලි කෑලි වලට කපද්දී එක කෑල්ලක ප්‍රතිරෝධය අඩු වෙනවා. ඊළඟට ශ්‍රේණිගතයි නම් ප්‍රතිරෝධ සබල ප්‍රතිරෝධය හොයන්නේ ඒ ප්‍රතිරෝධ සේරම එකතු කරලා. සමාන්තරගතයි නම් සබල ප්‍රතිරෝධය හොයන්නේ එකයට සම්බන්ධතාවය යොදලා. ඕක මතක තියාගන්න. එතකොට මේ ගානට උත්තරේ තුන්වෙනි එක. 20 වෙනි ප්‍රශ්නේ දැන් සමහරලාට මේ කොටස නැත්තම් මේක අතහැරලා දාන්න. ඉලෙක්ට්‍රොනික විද්‍යාව. ඉලෙක්ට්‍රොනික උපකරණයකට විදුලිය සැපීමේදී විද්‍යුත් ප්‍රභවයේ අග්‍ර මාරු කර සම්බන්ධ කළොත් ඒ කියන්නේ බැටරියේ ධන ඍණ මාරු කරාම උපකරණයට හානි වෙන්න පුළුවන්. එවැනි හානියකින් උපකරණය ආරක්ෂා කර ගැනීම සඳහා ඊට ඩයෝඩයක් කියන එකේ තේරුම තමයි ඩයෝඩයකින් අපි කතා කරන්නේ එක දිශාවකට විතරයි ධාරාව යන්න දෙන්නේ කියලා. එක දිශාවකට විතරයි ධාරාව ගමන් කරන්න දෙන්නේ. එතකොට ඩයෝඩයක් පෙර නැඹුරුවේදී තමයි ධාරාව ගලන්නේ. පසු නැඹුරුවේදී ධාරාව ගලන්නේ නැහැ කියලා තමයි අපි ගන්න. එතකොට උපකරණය ආරක්ෂා කර ගැනීම සඳහා ඊට ඩයෝඩයක් සම්බන්ධ කළ යුතු ආකාරය නිවැරදිව දැක්වෙන්නේ කුමන සටහනේද කියලා අහනවා. එතකොට අපි බලමු බැටරියක් මේ සර්කිට් එකට මෙහෙම සම්බන්ධ කරොත් බැටරියේ ධනාග්‍රය ඔහොම සෙට් කරොත් මේකේ කරන්ට් එක මේ විදිහට යනවා. එතකොට උපකරණය වැඩ කරනවා. හැබැයි මේ බැටරිය අග්‍ර මාරු කරොත් ඔය පළවෙනි සර්කිට් එකේ තියෙන ඩයෝඩයේ හින්දා කරන්ට් එක යන්නේ නැහැ. බැටරියක් මේ විදිහට සෙට් කරොත් මේකේ ධාරාව ගමන් කරන්නේ නැහැ. එතකොට පළවෙනි පරිපථය හරි. මේක තමයි උත්තරේ. පළවෙනි එක හරි. ඒකේ උපකරණය ආරක්ෂා කරගන්න පුළුවන් අග්‍ර මාරු කරනවා. හරි.
ඊළඟට මුදු මට්ටමේදී වායුගෝල පීඩනය එක වැඩි කිරීම 10.5 වර්ග මීටරයට නිව්ටන්. මිනිසෙකුගේ කර්ණ පටලයේ වර්ගඵලය 5.10 වර්ග මීටර පමණ වේ. වායුගෝලීය පීඩනය මගින් කර්ණපට හා පටලය මත ඇති කරන බලය. එතකොට ඔයා දන්නවා පීඩනය කියලා කියන්නේ බලය බෙදීම වර්ගඵලය. එතකොට බලය හොයන්න ඕන නම් බලය සමාන වෙනවා පීඩනය වැඩි කිරීම වර්ගඵලය. එතකොට මෙතන පීඩනය එක වැඩි කිරීම 10.5යි වර්ගඵලය 5.10 නිව්ටන් වලින් උත්තරයක් එනවා 5යි කියලා. එතකොට මේකේ උත්තරේ පළවෙනි එක. එතකොට පීඩනය කියන්නේ බලය බෙදීම වර්ගඵලය. බලය හොයන්න ඕන නම් පීඩනය වර්ගඵලයෙන් ගුණ කරනවා. 24 කාර්යක්ෂමතාව 100ක් වන පරිණාමකයක ප්‍රාථමික දගරයට සැපයන ජවය වොට් 200යි. පරිණාමකයක කාර්යක්ෂමතාව 100යි කියලා කියන්නේ ප්‍රධාන ක්ෂමතාවයයි ප්‍රතිදාන ක්ෂමතාවයයි නැත්නම් ප්‍රධාන ජවයයි සපේන ජවයයි එයා අපිට දෙන ජවයයි දෙකම සමානයි. ඉන්පුට් පවර් එකයි අවුට්පුට් පවර් එකයි සමාන වෙනවා. එතකොට මෙයාට දෙන ජවය 200 නම් එයා අපිට දෙන ජවයත් 200යි. ද්විතීයික දගරය හරහා වෝල්ටේජ් එක 10 නම් ද්විතීයිකය හරහා ධාරාව. එතකොට ජවය කියන එක සමානයි කියලා ලියන්න පුළුවන් ධාරාව වැඩි කිරීම වෝල්ටීයතාවය. දැන් ප්‍රාථමිකයේ ජවය සමාන වෙනවා ප්‍රාථමිකයේ ධාරාව වැඩි කිරීම ප්‍රාථමික වෝල්ටීයතාවය. ද්විතීයිකයේ ජවය සමාන වෙනවා ද්විතීයික වෝල්ටීයතාව වැඩි කිරීම ද්විතීයිකය හරහා ගලන ධාරාව. එතකොට කාර්යක්ෂමතාව 100 හින්දා මෙතන 200 දාන්න පුළුවන්. ධාරාව දන්නේ නැහැ. IS කියන එක වෝල්ටේජ් එක 10යි. ඔයාට උත්තරයක් එනවා ඇම්පියර් 20යි කියලා. ලේසි ප්‍රශ්න උදේට කියවලා කරන්න. එතකොට ලේසියෙන් කරගත්තයි. පරිණාමකයක් කියලා කියන්නේ ප්‍රත්‍යාවර්ත විද්‍යුත් ධාරාවක නැත්නම් වෝල්ටීයතාවයක සංඛ්‍යාතය වෙනස් කරන්නේ නැතුව වෝල්ටීයතාවය වැඩි හෝ අඩු කරගන්න යොදා ගන්නා විද්‍යුත් චුම්බක උපකරණ. ඒවා තියෙනවා අවකර පරිණාමක, අධිකර පරිණාමක. අවකර පරිණාමක කියලා කියන්නේ ප්‍රාථමිකයේ වෝල්ටීයතාවයට වඩා ද්විතීයිකයේ වෝල්ටීයතාවය අඩුයි. එතකොට ප්‍රාථමිකයේ පොටවල් ගානට වැඩිය ද්විතීයිකයේ පොටවල් ගාන අඩුයි. ප්‍රාථමිකයේ ධාරාවට වැඩිය ද්විතීයිකයේ ධාරාව වැඩි. අධිකර පරිණාමක කියලා කියන්නේ වෝල්ටීයතාවය වැඩි කරගන්න ඒවා. එතකොට ප්‍රාථමිකයේ පොටවල් ගානට වඩා ද්විතීයිකයේ පොටවල් ගාන වැඩි. ප්‍රාථමික වෝල්ටීයතාවයට වැඩිය ද්විතීයික වෝල්ටීයතාව වැඩි. ප්‍රාථමිකයේ ධාරාවට වඩා ද්විතීයිකයේ ධාරාව අඩුයි. එතකොට ඒවා මතක තියාගන්න. ඊළඟට චුම්බක ක්ෂේත්‍රයක තබන ලද විද්‍යුත් ධාරාවක් රැගෙන යන සන්නායකයක් මත යෙදෙන බලය ඇසුරෙන් ක්‍රියා කරන උපකරණය කුමක්ද කියලා. සලදගර මයික්‍රොෆෝනය, විදුලි සීනුව, පරිණාමකය, සරල ධාරා මෝටරය. උත්තරය සරල ධාරා මෝටරය. මෝටරයෙන් කරන්නේ චුම්බක ක්ෂේත්‍රයක කම්බිදගරයක් කැරකෙන්න පුළුවන් විදියට හදලා ධාරාව යවලා ඒ කම්බිදගරේ භ්‍රමණාචරණය ප්‍රයෝජනයට ගන්න එක තමයි මෝටරයෙන් කරන්නේ. කරන්ට් එක දීලා කරකව ගන්න එක තමයි අපි කරන්නේ. එතකොට මේ කැරකෙන්නේ චුම්බක ක්ෂේත්‍රය තුල තියෙන දගරය මත යාන්ත්‍රික බලයක් ඇති වෙන හින්දා ඒ බලයෙන් බලයුග්මයක් හැදිලා නැත්නම් ඌර්ණයක් ගැවෙනවා. හරිද? එතකොට ඒක තමයි උත්තරේ. ඊළඟ ප්‍රශ්නේ දියැලක් පාමුල වායුබෝල සහිත ජලයේ පීනන මිනිසෙකු දියගිලීමට
ඇති ඉඩකඩ වැඩි. හේතුව තමයි දියැලක් පාමුල ජලයේ වායු බූලු මිශ්‍ර වෙනවා වැඩිපුර. එතකොට වායු බූලු මිශ්‍ර වුණාම දියැල පාමුල ජලයේ ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වුණාම මිනිසා මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම් බලය අඩු වෙනවා. ඒ හින්දා තමයි ගිලෙන්නේ. එතකොට ගිලෙන්නේ මොකක් හින්දාද? ඝනත්වය අඩු වෙන හින්දා නෙමෙයි. ගිලෙන්නේ උඩුකුරු තෙරපුම අඩු වෙන හින්දා. එතකොට ඊළඟට 37 වෙනි ප්‍රශ්නේ කිසියම් උසක් දක්වා ජලය පුරවා ඇති භාජනයක පතුල මත ජලය මගින් ඇති කරන පීඩනය කෙරෙහි පහත කුමන සාධකයේ බලපාන්නේද? එතකොට ජල කඳකින් ඇති වෙන පීඩනය සමීකරණයක් හැටියට ලිව්වොත් H-ρ-G පීඩනය H-ρ-G. එතකොට උස මත නදා පවතිනවා ද්‍රවයේ ඝනත්වය නැත්නම් ජලයේ ඝනත්වය මත නදා පවතිනවා ගුරුත්වජ ත්වරණය මත නදා පවතිනවා. එතකොට මෙතන අහන්නේ පීඩනය කෙරෙහි පහත කුමන සාධකයේ බලපාන්නේද කියලා. ජල කඳේ සිරස් උස. ජල කඳේ සිරස් උස. ඔයා මේ සමීකරණ වලට මතක තියෙනවා නම් ඒකෙන් උත්තරේ ගන්න පුළුවන්. මේ තියෙන සිරස් උස, මේ තියෙන ද්‍රවයේ ඝනත්වය, G කියලා කියන්නේ ගුරුත්වජ ත්වරණය. ඊට පස්සේ එකක් කලින් ප්‍රශ්නයක් තියෙනවා. හරි ඒක බලා ගන්න. ශබ්ද විකාශකයකින් නිකුත් වන ධ්වනි තරංගයක් වාතය තුලින් ප්‍රචාර වීමේදී තරංගයේ ශබ්ද විකාශකයකින් නිකුත් වන ධ්වනි තරංගයක් වාතය තුලින් ප්‍රචාරණය වීමේදී තරංගයේ තරංගායාමය අඩුවේ, සංඛ්‍යාතය අඩුවේ, ප්‍රවේගය අඩුවේ, විස්තාරය අඩුවේ. තරංගයක් වාතය තුලින් ප්‍රචාරණය වෙද්දී ශක්තිය හානි වෙනවා. ශක්තිය හානි වෙද්දී විස්තාරය අඩු වෙනවා. ශක්තිය හානි වෙද්දී විස්තාරය අඩු වෙනවා. උත්තරේ 4 වෙනි එක. ඊළඟට ඊළඟ ප්‍රශ්නේ ද්‍රව ජලය ජල වාෂ්ප ලෙස වාතයට ගමන් ගන්න ආකාර දෙක වන්නේ නැටීම හා වාෂ්පීභවනය. ඒවා සම්බන්ධ පහත ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශ. මේකේ මාර්ක් ස්කීම් එකේ සේරම උත්තර හරි කියලා දීලා තියෙනවා. කියන්නේ all තමයි දීලා තියෙන්නේ. ඒතකොට මේ ප්‍රශ්නේ මොකක් හරි ඒගොල්ලන්ට ගැටලුවක් මතුවෙන්නේ නැති. ඒඳා සාමාන්‍යයෙන් වාෂ්පීභවනය කියලා කියන්නේ ද්‍රවයක් තාපාංකයට එන්න කලින් වාෂ්ප වෙන එකට අපි කියනවා වාෂ්පීභවනය කියලා. දැන් ඔය තෙතරෙන්දක් එළියේ වැලකට දාපුවාම ඒකේ ජලය වාෂ්ප වෙන එකට කියනවා වාෂ්පීභවනය. තේ එකක් පිරිසිකට දාපුවාම නිවෙන එකට කියනවා වාෂ්පීභවනය. මධ්‍යසාර ඕඩිකොලොම් වාගේ බඳුන් වායු ගෝලයට විවෘතව තිබ්බාම හිස් වෙන එකට කියනවා වාෂ්පීභවනය. එතකොට ද්‍රවයක් තාපාංකයට එන්න කලින් වාෂ්ප වෙලා වායු ගෝලයට යන එකට අපි කියනවා වාෂ්පීභවනය කියලා. වාෂ්පීකරණය කියලා කියන්නේ ද්‍රවයක් තාපාංකයේදී නටමින් සිදුවන වාෂ්ප වීම. ද්‍රවයක් තාපාංකයේදී නටමින් සිදුවන වාෂ්ප වීමට කියනවා වාෂ්පීකරණය. එතකොට බාහිර පීඩනය නියතයි නම් ද්‍රවයක් නටන්නේ නැත්නම් වාෂ්පීකරණය වෙන්නේ නිශ්චිත උෂ්ණත්වයකදී. ඒකට අපි කියනවා ද්‍රවයේ තාපාංකය කියලා. එතකොට මේ වාෂ්පීභවනය කියන එක ඕනම උෂ්ණත්වයකදී වෙන්න පුළුවන්. හැබැයි වාෂ්පීකරණය කියන එක තාපාංකයේදී තමයි වෙන්නේ. තාපාංකය කියන එක බාහිර පීඩනය අනුව වෙනස් වෙනවා. හරිද? එතකොට මේකට උත්තරේ all කියලා දීලා තියෙන්නේ. එහෙනම් මේකේ උත්තරයක් අපි කතා කරන්නේ නැහැ. සිද්ධිය තමයි වාෂ්පීභවනය කියන්නේ ඕනම උෂ්ණත්වයකදී වෙන එකක්. වාෂ්පීකරණය කියලා කියන්නේ තාපාංකයේදී වෙන එක. හරි. එතකොට මෙච්චරයි තියෙන ප්‍රශ්න. මේ ටික බලා ගන්න.